කාවින්දුගේ ලෝකය සීමා 4ක් අතර සිරවී තිබුණි. ඒ ඔහුගේ කාමරයේ බිත්ති 4යි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගත කරන මේ නිමක් නැති දවස් දියවී යන අයිස් කැටයක්සේ අරුතක් නොමැතිව ගෙවී යමින් තිබිනි. ඔහුගේ එකම ගැලවීම වූයේ පොත්පිටු අතර සැඟවීම හෝ පරිගණක තිරයේ දිගහැරෙන මනක් කල්පිත ලෝකවල කිමිදීමයි. ඔහුගේ මව සුමනා රැකියාවක නිරත වූ කාර්යබහුල කාන්තාවක වූ අතර පියා කුඩා කලදීම ඔවුන්ව හැරගොස් තිබිනි. මේ නිසා ඔහුගේ ජීවිතයේ වැඩිහිටියෙකුගේ මඟ පෙන්වීමක් හෝ ගැඹුරු සංවාදයකට ඉඩක් තිබුණේ නැත. ඔහු තමාගේම ලෝකයක තනි වී සිටියේය. එහෙත් පසුගිය මාස කිහිපය තුළ ඔහුගේ ඒකාකාරී ජීවිතයට නව කවුළුවක් විවර වී තිබිනි. ඒ ඔහුගේ කාමරයේ ජනේලයයි. එයින් පෙනෙන අල්ලපු ගෙදර මිදුලා දැන් ඔහුගේ කුතුහලයේ සහ නිහඬ නිරීක්ෂණයේ කේන්ද්‍රස්ථානීය බවට කොත්තු තිබිනි. එදිනත් හිරුරැස් මිදුල පුරා රන්වන් පැහැයක් අතුරමින් තිබියදී ඔහු ජනේලයෙන් පිටත බලා සිටියේය. ඒ දසුන ඔහු නිතර දකින එහෙත් කිසිදා එපා නොවන එකකි. අල්ලපු ගෙදර ශාෂිනි මහත්මිය සිය ගෙවත්තේ මල් පාත්තිවලට වතුර දමමින් සිටියාය. ඇය ඇඳ සිටි මල් මෝස්තරයක් සහිත චීත්ත ගවුම තෙත් බිම මත ඇදී යමින් තිබූ අතර හුළඟට සෙලවෙන එහි වාටිය ඇගේ සුන්දර වලලු කර මතු කර පෙන්වීය. 38 හැවිරිදි වියේ පසුවද ඇගේ පෙනුමේ වූයේ විඩාපත් බවක් නොව ජීවයෙන් පිරුණු බවකි. ඇගේ ක්‍රියාශීලී බව සහ ඇය මිදුලේ එහා මෙහා යන විට ඇගේ ඇඳුම සියුම්ව සැලවෙන ආකාරය කාවින්දුගේ වර්ණ විරහිත ලෝකයට අමුතුම සජීවී බවක් එක්කලය. ඇගේ ගෙවත්තේ තද රතු පැහැති අන්තූරියම් මල් යායක් විය. ඒ මල්වල දිලිසෙන හදවත් හැඩති පත්‍ර ඇගේ රුවටම ගැලපෙන බව ඔහුට සිතිනේ. ඒ මල් පැල නිකම්ම පැල නොවිය. ඒවා ඇය විසින්ම ආදරයෙන් සැලකිල්ලෙන් රැකබලා ගන්නා ජීවීන් මෙන් විය. ඇය මල් පැලවලට වතුර දමන අතරතුරු එක්වරම හිස ඔසවා බැලුවේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් මෙන් ඔහුගේ බැල්ම ඇයට දැනුණු ලෙසිනි. ඔවුන්ගේ දැස් එකිනෙක ගැටුණි. ඒ නිමේෂයේදී කාලය නතර වූවක් මෙන් දෙදෙනාටම දැනිනි. ඔහු ඉක්මනින් ජනේලයේ නිවත්වීමට හැදුවද ඔහුගේ සිරුර ගල්ගෙසී තිබිනි. ශාෂිනිගේ දෙතොල් මත ඇඳුනේ සියුම් තේරුම්ගත නොහැකි සිනහවකි. ඒ සිනහවේ ලැජ්ජාවක් නොව ගැඹුරු අවබෝධයක් ගැබ්ව තිබිනි. මා ඔබව දකින බව දනිමියයි කියන්නාක් මෙන් වූ ඒ සිනහව ඔහුගේ 20 වසරක ජීවිත කාලය තුල කිසිවෙකුගෙන් නොලද අමුතුම හැඟීමක් ඔහුගේ සිතට ගෙන ආවේය. එය තරුණියකගේ ආලවන්ත හැඟීමකට වඩා තනිකම හඳුනන දෙදෙනෙකු අතර ඇති වූ නිහඬ හඳුනා ගැනීමක් වැනි විය. දින කිහිපයකට පසු කාවින්දුගේ මව වූ සුමනා පුතේ අර ශාෂිනි නෝනට උදව්වක් ඕනලු. එයාලගේ වතුර මෝටරේ වැඩ කරන්නේ නැතිලු. ගිහින් බලන්නකෝ යයි පැවසුවාය. කාවින්දුගේ සිතේ කුතුහලයේ මලක් පිපුණාක් මෙන් විය. ඔහු කිසිදු පැකිලීමකින් තොරව මෙවලම් පෙට්ටියක්ද රැගෙන ඔවුන්ගේ නිවසට ගියේය. ශාෂිනී දොර විවර කළේ නිවසට අඳින සරල ඇඳුමකිනි. එහෙත් එයින් පවා ඇගේ පෞරුෂයේ වූ ශක්තිමත් බව සැඟවී නොතිබිනි. ඇගේ සුවඳ විලවුන්වල මිහිරි සුවඳ වෙනුවට ගෙවත්තේ මල්වල සහ තෙතබිමේ ස්වභාවික සුවඳ ඔහුට දැනුනි. පුතා ආවද? මට ලොකු උදව්වක් මේක. මම මේව ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ඇය කීවේ කෘතඥපූර්වත බැල්මකිනි. ඔහු වතුර මෝටරය පරීක්ෂා කරද්දී ඇය ඔහු අසලින්ම රැඳී සිටිමින් ඔහුට අවශ්‍ය දේ අතට දෙමින් උදව් කළාය. සුළුවෙන් එහි වූ දෝෂයක් මගහැර ඔහු මෝටරේ ක්‍රියාත්මක කළ විට ඇගේ මුහුණ සැබේ සතුටකින් පිරී ගියේය. ගොඩක් පින් පුතා. නැත්නම් මම මේ තනියම මොනවා කරන්නද? ඇය ඔහුට සිසිල් පැන් වීදුරුවක් පිළිගන්වමින් පැවසුවාය. සාලයේ වූ සෝපාවේ වාඩි වූ පසු ඔවුන් අතර නිහඬතාවයක් පැතිරිනි. නමුත් එය අපහසු නිහඬතාවයක් නොවිය. සමන් මහත්තයා එන්න තව මාස ගාණක් යනවා. ඩුබයිවල වැඩ ඉවර වෙනකල්. ගෙදර ඉතින් මම විතරයි. සමහර වෙලාවට ලොකු පාළුවක් දැනෙනවා. ඇය කීවේ දුරක් බලාගෙනය. ඒ වචන පිටුපස සැඟවුණු වේදනාව සහ තනිකම කාවින්දුට තදින්ම දැනුනි. ඔහුට තම මවගේ කාර්යබහුල ජීවිතය සහ තමාගේම තනිකම සිහිවිය.
ඒ මොහොතේ ඇය අල්ලපු ගෙදර නැන්දා නොව තමා මෙන්ම තනිකමෙන් පෙළෙන කතා කිරීමට කෙනෙකු අවශ්‍යව සිටින සංවේදී ගැහැණියක ලෙස ඔහුට පෙනිනි. මමත් ගොඩක් වෙලාවට ගෙදර තනියම තමයි නැන්දේ. අම්මා වැඩට ගියාම කාවින්දු පැවසුවේය. ඔහු ආපසු යාමට සැරසෙද්දී ඇය ඔහු පසුපසින් දොරකඩටම පැමිණියාය. පුතා පරිස්සමෙන් යයි කියමින් ඇය සමුගැනීමට මෙන් ඔහුගේ උරහිස මත සිය අත තැබුවාය. ඒ ස්පර්ශය අහම්බයක් නොවිය. එය උණුසුම් මෘදු මොහොතක් පැවති ස්පර්ශයකි. එය මවකගේ සෙනෙහසක් නැතිනම් වැඩිමහල් සොයුරියකගේ දිරිගැන්වීමක් වැනි විය. ඒ ස්පර්ශයත් සමග නොකියු වචන දහසක් ඔවුන් අතර හුවමාරු වූවක් මෙන් කාවින්දුට දැනිනි. ඉදින රාත්‍රියේ නින්දට යන තුරුම ඔහුගේ සිතේ රැඳී තිබුණේ ඒ උණුසුම් ස්පර්ශය සහ ඇගේ දෑසේ වූ තේරුම්ගත නොහැකි ගැඹුරු බැල්මයි. එතැන් පටන් ඔවුන්ගේ ලෝක දෙක අතර වූ තාප්පිය හුදෙක් සිමෙන්ති ගඩොල් වලින් සැදුණු බාධකයක් පමණක් නොවිය. එය නිහර්ග අවබෝධයේ පාලමක් බවට පත්විය. කාවින්දු ජනේලයේ අසලට යන සෑම විටම වාගේ ශාෂිනී මිදුලේ යම් කාර්යයක නිරත වූවාය. ඇය දැන් ඔහු දෙස බලා මිත්‍රශීලීව සිනහසෙන්නට පුරුදුව සිටියාය. ඇතැම් විට ඔහු පොතක් කියවමින් සිටිනු දුටුවහොත් ඇය තමා කියවන පොතක් ගැන ඔහුට කතා කළාය. ඔවුන් පොත්පත්, චිත්‍රපට සහ ජීවිතයේ සිහින ගැන තාප්පේට උඩින් වචන කිහිපයක් හුවමාරු කරගන්නට පටන් ගත්තා. එක් දිනක් හැන්දෑවේ අහස කළු කරමින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. පිටත පරිසරය කුණාටුවක පෙරනිමිති පෙන්විය. අකුණු සැර සමගම විදුලියද විසඳි විය. කාවින්දු ඉටිපන්දම් එළියෙන් පොතක් කියවමින් සිටියදී ඔහුගේ දුරකථනය නාද විය. ඒ ශාෂිනිගෙනි. කාවින්දු පුතා මට සමාවෙන්න කරදර කරනවට මම අඳුරට ටිකක් බයයි. ගෙදර ඉටිපන්දමකුත් හොයාගන්න බෑ. ඇගේ කටහඬේ සැබෑ බියක් සහ අසරණකමක් ගැප්ව තිබිනි. බය වෙන්න එපා නන්දේ මම එන්නම්. ඔහු පැවසුවේ කිසිදු පැකිලීමකින් තොරවය. අසල්වැසියෙකුට උදව් කිරීම යුතුයකමක් බව ඔහුට සිතුනි. කුඩයක් ඉහලාගෙන දැල් වූ ඉටිපන්දමක්ද රැගෙන ඔහු ඇගේ නිවසට ගියේය. ඇය දොර විවර කළේ බියපත් දෑසිනි. වැස්සේ ශබ්දයත් ඉටිපන්දම් එළියෙන් මැවුණු සෙවණෙලිත් ඔවුන් දෙදෙනාගේ තනිකමත් එක් වී නිවස තුල අමුතුම අබිරහස් පරිවේශයක් මවා තිබිනි. ඔවුන් සාලයේ වාඩි වී කතා කරමින් සිටියේදී ශාෂිනිගේ දුරකථනය නාද විය. තිරය දෙස බැලූ ඇගේ මුහුණ එකවරම සුදුමැලි විය. අනේ දෙයනේ සමන් වීඩියෝ කෝල් එකක් ඇය මිමිනුවාය. කාවින්දුගේ හදවත ගැහෙන්නට විය. මම මොකට කරන්නේ? ඉක්මනට කුස්සියට යන්න. සද්ද කරන්න එපා. ඇය කලබලයෙන් කීවාය. වැරදි වැටහීමක් ඇතිවීමට ඇය බිය වූවාය. කාවින්දු හුස්ම නොගෙන කුස්සියේ අඳුරු මුල්ලකට වී සැඟවුණේය. එතනට ශාෂිනීගේ කටහඬ පැහැදිලිව ඇසිනි. ඇය කිසිවක් සිදු නොවූ ලෙස සිනාසෙමින් ආදරයෙන් සැමියා සමග කතා කළාය. "ඕ පැටියෝ, මෙහෙ වැස්ස, කරන්ට් එකත් ගියා. මම ඉටිපන්දමක් පත්තු කරගෙන ඉන්නේ. "ඕ මම හොඳින්." සැඟවී සිටින කාවින්දුට ඒ වචන ඇසෙද්දී Taman අමුතු තත්වයකට මැදි වී ඇති බව තදින්ම දැනිනි. ඒ බිය සහ උද්වේගල ඔහුගේ රුධිරය උණුසුම් කළේය. මිනිත්තු කීපයකට පසු දුරකථන ඇමතුම අවසන් විය. "පුතා, දැන් ඉන්න." ශාෂිනී කීවේ වෙහෙසකර හඬකිනි. ඔහු නැවත සහලයට පැමිණි විට ඇය ඔහු දෙස බැලුවේ අමුතුම බැල්මකිනි. ඒ දැස්වල කෘතඥතාවය, බිය සහ තවත් යමක් දිරිසෙමින් තිබිනි. "පුතා හිටපු නිසා මට ලොකු හයියක් දෙනුණා. නැත්තම් මම ගොඩක් බය වෙනවා." ඇය ඔහු අසලටම පැමිණ ගැඹුරු සුසුමක් හෙළුවාය. සමහර වෙලාවට මේ තනිකම දරාගන්න බැරි තරම්. ඇගේ දැසට කඳුළු බිඳුවක් නැගුණි. ඒ මොහොතේ ඇති වූ හැඟීම්බර බව දරාගත නොහැකිව ඇය කෘතඥතාව පළ කිරීමට මෙන් ඔහුගේ අතක් තදින් අල්ලා ගත්තාය. එය සියුම් මෘදු ස්තුතියකට වඩා ජීවිතයේ තනි වූ ගැහැණියකගේ අසරණකම පළ කිරීමක් විය. ඒ මොහොතේ පිටත ඇදහැලෙන වැස්සේ හඬ හැරෙන්නට වෙනත් කිසිදු හඬක් එහි වූයේ නැත. ඉටිපන්දම් එළියෙන්නට සෙවණැලි ඔවුන්ගේ හුදකලාවට එකම සාක්ෂිය විය. ඒ නිහඬතාවය තුල
ඔවුන් අතර පැවති සියලු බාධක සහ වයස් සීමාවන් බිඳී ගොස් ගැඹුරු මානුෂීය අවබෝධයක් ඇතිවුවක් මෙන් දෙදෙනාටම දැනිනි. එතෙන් පටන් ඔවුන් අතර වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි බැඳීමකි. එය මිත්‍රත්වයට එහා ගිය එහෙත් ප්‍රේමයක් යයි නම් කල නොහැකි එකිනෙකාගේ මානසික සුවය පතන බැඳීමක් විය. කාවින්දුගේ මව නිවසේ නැති විට ඔහු ඇගේ නිවසට ගොස් ඇය සමග කතා කරමින් සිටියේය. ඇය ඔහුට ජීවිතය ගැන කියා දුන්නාය. ඔහු ඇයට අලුත් පොත්පත් තාක්ෂණය ගැන කියා දුන්නේය. ශාෂිනිගේ තනිකමට පිළිතුරක්ද කාවින්දුගේ තරුණ කුතුහලයට සහ මග පැන්දීමක් අවශ්‍යව තිබූ සිතට නැවතුමක්ද වූ ඒ බැඳීම සමාජයේ නොපෙනෙන සීමා මායිම් මත ගොඩනැගෙමින් තිබිනි. එහෙත් ඔවුන්ගේ මේ අහිංසක බැඳීම පිටටට පෙනුනේ වෙනස් ආකාරයකටය. පාරේ අනෙක් පස නිවසේ සිටි චන්ද්‍රාවති නැන්දා තියුණු ඇස් ඇති ඕපාදූපු සොයන කාන්තාවකි. දිනක් ඇය කාවින්දුගේ මව වූ සුමනාට මුණ ගැසුණු විට කටකොනකින් සිනාසෙමින් මෙසේ කීවාය. සුමනා, ඔයාගේ පුතා දැන් එහා ගෙදර ශාෂිනි නෝනත් එක්ක හරිම එකතුයි වගේ නේද? නිතරම වගේ එහි යනවා මම දකිනවා. තරුණ ළමයෙක් වැඩිමහල් වෑනු කෙනෙක් එක්ක ඔච්චර එකතු වෙන එක හොඳ නෑ වගේ. ඒ වචන සුමනාගේ සිතේ කුඩා සැකයක බීජයක් පළ කළේය. ඇය ඒ ගැන කාවින්දුගෙන් කෙලින්ම නොඇසුවද ඇගේ බැල්ම පෙරට වඩා බිමසිලිමත් විය. කාලය ගෙවී ගියේය. කාවින්දු සහ ශාෂිනි ඔවුන්ගේම ලෝකයේ සතුටින් සිටියහ. ඔවුන් දෙදෙනාටම එකිනෙකා සවියක් විය. බාහිර ලෝකයේ ඕපාදූපු හෝ වැරදි අර්ථකථන ඔවුන්ට අමතක වී තිබිනි. ඔවුන්ගේ බැඳීම එන්නම ශක්තිමත් වූ අතර මානසිකවද ඔවුන් එකිනෙකාට බෙහෙවින් සමීප වී සිටියහ. එක් සෙනසුරාදා දහවලක කාවින්දුගේ මව නෑදෑ ගෙදරක ගොස් සිටි අතර ඔහු ශාෂිනිදුන් පොතක් ආපසු දීමට ඇගේ නිවසට ගියේය. ඔවුන් සාලේ සෝපාවට වී එම පොතේ කතාව ගැනත් කාවින්දුගේ විශ්වවිද්‍යාල සිහින ගැනත් කතා කරමින් සිටියා. ශාෂිනි මවකගේ සෙනෙහසින් ඔහුගේ හිස අතගාමින් ඔයා කැම්පස් ගියාම හොඳට ඉගෙන ගන්න ඕන. ඔයා හරිම දක්ෂ ළමයෙක් යයි කීවාය. නැන්දට පින්සිද්ධ වෙන්න තමයි මගේ හිතේ තිබ්බ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුරවන්නුනේ. කාවින්දු කීවේ අවංග කෘතඥතාවයකිනේ. ඒ මොහොතේම කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ගේට්ටුව විවෘත වන ශබ්දයත් වාහනයක් මිදුලට ඇතුළු වන ශබ්දයත් ඇසිනි. ශාෂිනියේ මුහුණ බීතියෙන් සහ පුදුමයෙන් ගල් ගැසී ගියේය. ඇය ගැහෙන හඩින් මිමිනුවාය. සමන් කාවින්දුගේ ඇඟ සීතල වී ගියේය. සැඟවීමට තැනක් හෝ වෙලාවක් තිබුණේ නැත. නිවසේ ප්‍රධාන දොර විවෘත කරගෙන අතේ කුඩා ගමන් මල්ලක්ද සහිතව සමන් නිවසට ඇතුළු විය. ඔහු උස හැඩිදැඩි පුද්ගලයෙකි. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් සටහන්ව නොතිබිනි. ඔහු තම බිරිඳත් ඇය අසලින් සිටි තරුණයත් දෙස බැලුවේය. නිවස පුරා පැතිර ගියේ මරණීය නිශ්ශබ්දතාවයකි. ශාෂිනි වහා නැගෙත්තාය. ඇගේ කටහඩ වෙවුලමින් පිටවිය. සමන්, ඔයා කිව්වේ නෑනේ එනව කියලා. මේ අල්ලපු ගෙදර පුතා මම පොතක් ඉල්ලගන්න ආවා. ඇය ගොතගෙසුවාය. සමන්ගේ දැස් කාවින්දුගේ මුහුණ පුරා දිව ගියේය. ඒ බැල්ම කෝපාවිෂ්ඨ එකක් නොවිය. එය ඊට වඩා භයානක, තියුණු, විනිවිද යන බැල්මකි. ඔහු ඔවුන්ගේ බැඳීමේ ගැඹුර තේරුම්ගත් බව ඒ බැල්මෙන්ම පැහැදිලි විය. ඔහුගේ මුවින් වචන පිට වූයේ සෙමින් එහෙත් පැහැදිලිවය. එහෙමද? හොඳයි මල්ලි. උදව්වට පින්. දැන් යන්න. ඔහු මල්ලි යන වචනය උච්චාරණය කළ ආකාරයේ දැඩි උපහාසයක් සහ තර්ජනයක් ගැබ්ව තිබිනි. කාවින්දුට වචනයක්වත් කතා කිරීමට නොහැකි විය. ඔහු බිම බලාගෙන හැකි ඉක්මනින් එම නිවසින් පිට වී තම නිවසට දිව ගියේය. ඔහුගේ හදවත පපුව පලාගෙන එළියට ඒමට තරම් වේගයෙන් ගැහෙමින් තිබිනි. ඔවුන්ගේ අහිංසක බැඳීම කෙතරම් දරුණු ලෙස වරදවා වටහාගත හැකිදයි ඔහුට එදින වැටහිනි. එදින රාත්‍රිය කාවින්දුට නිරයක් වියා. ඔහුට නිින්ද ගියේ නැත. කුමක් සිදුවේද යන බියෙන් ඔහුගේ සිත පිරී තිබිනි. මධ්‍යම රාත්‍රිය පසු වී තිබියදී ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණියේය. ඒ ශාෂිනිගෙනි. බය වෙන්න එපා. මම බලාගන්නම්. ඒත් එයා වැරදියට හිතාගෙන වගේ.
ඒ පණිවිඩයෙන් ඔහුගේ බිය තවත් වැඩි වියා. ඔහු ජනේලයේ අසලට ගොස් අල්ලපු ගෙදර දෙස බැලුවේය. ඔවුන්ගේ නිදන් කාමරයේ විදුලි ලාම්පුව දැල්වී තිබිනි. ජනේලයේ වීදුරුව මත ශාෂිනිගේ සහ සමන්ගේ සෙවණෙලි දක චලනය වන අයුරු ඔහු දුටුවේය. ඔවුන් උණුසුම් වචන හුවමාරුවක නිරතවන බව අත්පා චලනයෙන් පැහැදිලි විය. එහෙත් කිසිදු ශබ්දයක් පිටතට ඇසුනේ නැත. ඒ නිහඬ සටන කෑගසීමකට වඩා දහස් ගුණයකින් බිහිසුණු බව කාවින්දුට දැනිනි. පසුදා උදෑසන කාවින්දු මිදුලට බැස්සේ බියෙන් සහ අවිනිශ්චිතතාවයෙන් පිරුණු සිතකිනි. ඔහු වැට අසලට ගොස් ඔවුන්ගේ නිවස දෙස බැලුවිය. ටික වේලාවකින් ශාෂිනි නිවසින් පිටතට පැමිණියාය. ඇය කෙලින්ම ආවේ වැට අසලටය. ඊයේ රාත්‍රියේ දුටු ජීවයෙන් පිරුණු කාන්තාව ඇය නොවුවාය. ඇගේ දෑස් හැඬීමෙන්ම රතු වී ඉදිමී තිබිනි. ඇගේ මුහුණේ වූයේ දැඩි වෙහෙසකර පරාජිත බවකි. කාවින්දු ඇය කතා කළේ යන්තමෙනි. සමන් හැමදේම වැරදියට තේරුම් අරන්. එයා හිතන්නේ අපි අතරේ සම්බන්ධයක් තිබුණා කියලා. කාවින්දුගේ ලෝකය කඩා වැටුණාක් මෙන් ඔහුට දැනිනි. මම ඇවිත් එයාට ඇත්ත කියන්නද නැන්දේ? එපා පුතා, වැඩක් නෑ. ඇය සුසුමක් හෙළුවාය. ඒත් පුදුම දේ එයා කෑ ගැව්වේ නෑ. මට බැන්නේ නෑ. රිද්දුවේ නෑ. කාවින්දු පුදුමයෙන් ඇය දෙස බැලිය. ශාෂිනි කතාව දිගටම කියාගෙන ගියාය. එයා හරිම සංසුන්ව කතා කළේ. එයා කිව්වේ ඔයාට ඕන විදිහට ජීවත් වුණා. දැන් මට ඕන විදිහට මම ජීවත් වෙනවා. අපි දෙන්නම නිදහස් කියලා. ඒ වචනවල අරුත කාවින්දුට තේරුම් ගැනීමට මොහොතක් ගත විය. එයාටත් වෙන සම්බන්ධයක් තියෙනවා කාවින්දු. ශාෂිනි කීවේ හිස් බැල්මකනි. එයාට මගෙන් දික්කසාද වෙන්න ඕනකම තිබිලා තියෙන්නේ. ඒත් එයාට ඕන වෙලා තිබුණේ වැරදිකාරයා මම වෙන්න. එයාට කිසිම සාක්ෂියක් තිබුණේ නෑ. ඒත් ඔයාව දැක්කම එයා ඒ අවස්ථාව පාවිච්චි කළා. එයා කෝප නොවි සංසුන්ව හිටියේ ඒකයි. එයා මේක එයාගේ වාසියට හරවගත්තා. ඒ හෙලිදරව්ව කාවින්දුගේ සිතට කම්පනයක් ගෙන දුන්නේය. ඔවුන්ගේ අහිංසක මානුෂීය බැඳීම තවත් කෙනෙකුගේ නිදහස සඳහා වූ පාවාදීමකට උඩගෙඩියක් බවට පත්ව තිබිනි. එය මිත්‍රත්වයක් නොව සංකීර්ණ අපිරිසිදු ගනුදෙනුවක කොටසක් ලෙස අර්ථකථනය වී ඇති බව ඔහුට වැටහිණි. ඔහුගේ යහපත් චේතනාව නිසා ශාෂිනිගේ ජීවිතය අවුල් වූ බව සිතන විට ඔහුට තමාගෙනම ඇති වූයේ දැඩි කලකිරීමකි. සති කිහිපයක් ගෙවී ගියේය. අල්ලපු ගෙදර නිහඬ විය. දිනක් එහි විකිණීමට අතයන පුවරුවක් සවිකරනු ලැබිය. ශාෂිනි එම නිවසින් පිටව යන දිනය උදා විය. ලොරියකට ඇගේ බඩු බාහිරාදිය පටවනු කාවින්දු සිය ජනේලයෙන් බලා සිටියේය. ඒ අතර ඇය ආදරයෙන් රැකබලාගත් රතු අන්තූරියම් මල් පෝච්චි කිහිපයක්ද විය. සියල්ල අවසන් වූ පසු ඇය මෝටර් රථයට නැගීමට පෙර අවසන් වරට ඔහුගේ නිවස දෙස බැලුවාය. ඒ මොහොතේ ඔහුද ජනේලයේ අසල සිටින බව ඇය දුටුවාය. ඔවුන්ගේ දැස් නැවතවරක් එකිනෙක ගැටුණි. ඇගේ දෙනෙත් කඳුලින් පිරී තිබිනි. එහෙත් ඒ කඳුළු අතරින් ඇය ඔහුට සමුගැනීමේ සිනහවක් පෑවාය. ඒ සිනහවේ වේදනාව, කෘතඥතාවය සහ ඔවුන්ගේ කෙටිකාලීන සුන්දර එහෙත් වරදවා වටහාගත් බැඳීමේ සියලු මතකයන් ගැබ් වී තිබිනි. ඇය ඔහුට දොස් නොකියන බව ඒ සිනහවෙන් පැවසුවාක් මෙන් ඔහුට දැනිනි. මෝටර් රථය පාරෙන් නොපෙනී යනතුරුම කාවින්දු බලා සිටිය. ඔහුට දැනුනේ විශාල හිස්කමකි. මාස කිහිපයකට පසු විශ්වවිද්‍යාල ප්‍රවේශ ප්‍රතිඵල පැමිණියේය. කාවින්දු ඉංජිනේරු පීඨයට තේරිපත්ව සිටියේය. ඔහුද එම පළාතෙන්, එම නිවසින්, එම මතකයන්ගෙන් පිටව යාමට සූදානම් විය. ඔහු ජීවිතයේ වැදගත්ම පාඩම් කිහිපයක් ඉගෙනගෙන තිබිනි. මිනිස් සබඳතාවල සංකීර්ණ බව, තනිකමේ වේදනාව සහ යහපත් චේතනාවන් පවා වැරදියට වටහාගත හැකි ලෝකයේ ස්වභාවය ඔහු තේරුම් ගත්තය. ශාෂිනි යනු ඔහුගේ ජීවිතයේ සුන්දරම මෙන්ම වේදනාකාරීම මතකය විය. එය ඔහුගේ තරුණ ජීවිත පොතේ කිසිවෙකුට නොපෙන්වන, එහෙත් කිසිදා අමතක කළ නොහැකි සදාහටම රහසක් ලෙස තැන්පත් වූ පරිච්ඡේදයක් විය.
අල්ලපු ගෙදර රතු අන්තූරියම් මල් දැන් වෙනත් කෙනෙකු සතු වුවද ඒ මල්වල සුවඳ ඔහුගේ මතකයේ සදාහටම රැඳී පවතිනු ඇත.